SL Tech Lab YouTube channel එකට. අද ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ඔයාලගේ කම්පියුටරේ visualization off වෙලා නම්, ඒ කියන්නේ disable වෙලා නම් ඒක enable කරගන්න විදිය. ඔයාලට මේක ගොඩක් බලපාන්නේ ඔයාලා emulators පාවිච්චි කරනවා නම්. ඔයාලට game එකක් app එකක් download කරගද්දී මෙන්න මේ feature එක on කරගන්න ඔයාලට එනවා. මෙන්න මේ වගේ Google Play BlueStack Game Loop MSI app player අන්න ඒ වගේ software පාවිච්චි කරන අයට තමයි මේක ගෙනාවේ emulators. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයාලා මගේ channel එකට අලුත් අය නම් පහලින් තියෙන subscribe button එක click කරලා ඊට උඩින් ගැටෙන bell icon එක all දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා ගෙදරටම notification එකක් මාර්ගයෙන් ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මොකද කරගන්න ඕනේ ඔයාලගේ මේක enable කරලාද disable වෙලා කියලා බලා ගන්න එක. ඔයාලා ඒකට කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා search bar එකේ CMD කියලා search කරන්න. ඔයාලට මේක නැත්තම් ඔයාලා මේ කතිර දාලා Windows button එකයි R button එක එකපාර click කරලා මෙන්න මේ interface එකක් එනවා. ඔයාලා මෙතන CMD කියලා search කරලා enter දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඔයාලා මෙන්න මේ වගේ interface එකකට එනවා. ඔයාලා මෙතන මම මෙන්න මේ ගහලා word එක type කරගන්න. SYSTEM system info.exe ඔන්නෝම search කරලා මම ඒක description එකේ දාලා තියන්නම් මේ code එක. එහෙනම් enter දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා loading process information කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. හරි මේ තියෙන ඔයාලගේ computer details වගේ ඒවා. ඔයාලා මෙතන පල්ලෙහාටම ගිහිල්ලා බලන්න Hyper-V requirements කියලා එකක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා නේද visualization enabling firmware. මෙතන ඔයාගේ yes කියලා තිබ්බොත් මෙන්න මේ විදිහට ඔයාගේ මේක enable වෙලා තියෙන්නේ. මෙතන ඔයාගේ no කියලා තිබ්බොත් ඒක enable වෙලා නැහැ. අපි එහෙනම් මේක enable කරගන්න විදිහ ගිහිල්ලා බලමු. හරි. ඔයාලා මෙන්න මෙතන Windows button එක උඩ click කරලා එතන settings icon එකේ settings icon එක උඩ එකපාරක් click කරලා දෙන්න මේ වගේ interface එකකට එනවා ආගේ settings එකට. ඊට පස්සේ ඔයාලා චුට්ටක් load වෙලා settings එකට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන update and security කියලා. ඔයාලා ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන recovery කියලා. ඔයාලා ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන restart now කියලා එකක්. ඔයාලා ඒක උඩ එකපාරක් click කරගන්න. හරි දැන් මේක අපිට restart කරන්න හින්දා මම මේකෙන් කැමරාවට change. හරි ඉතින් යාළුවනේ. අපි මේක පටන් ගද්දී ඔයාලට වෙනවා මම මේ මෙතන වල කැමරා පැහැදිලිද දන්නේ නැහැ. එතන advanced setup කියලා එකක් තියෙනවා. එතන restart now කියන බටන් එක උඩ පාක් කරලා මම ගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් පේනවා. ඊට පස්සේ ඔයාලා මෙහෙම චුට්ටක් කියලා load වෙනවා. හරි. ඔයාලට ඊට පස්සේ මේ චුට්ටක් වෙලා load වෙලා පේනවා choose and options කියලා තියෙනවා. ඔයාලා මෙතන තියෙනවා නේද trouble shoot කියලා බටන් එක. ඒක උඩ එකපාරක් click කරගන්න. හරි. අපිට පේනවා දැන් මෙතන advanced options කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් click කරගන්න. හරි ඔයාලා දැන් මෙතන පේනවා system repair, startup settings, command prompt, uninstall update, UEFI firmware settings, system restore. හැබැයි යාළුවනේ මේක ඔයාලා මේ මං ගාව තියෙන gigabyte PC එකක්. ඔයාලට මේක එක එක PC models වලින් වෙනස්. හරි ඔයාලට දැන් මේක ගන්න තියෙන්නේ UEFI firmware settings කියන එක උඩ එකපාරක් click කරගන්න. හරි දැන් ඔයාලට පේනවද restart to change UEFI firmware settings. දැන් restart කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. හරි. ඔයාලා ටිකක් දැන් load වෙනවා. ඔයාලගේ මේකෙන් PC එකම off වෙන්නේ නැහැ. PC එක off වෙන්නේ නැහැ. මේක ඔයාලා යන්නේ ඔයාලගේ system එකට මෙන්න මේ විදියට. ඔයාලට පේනවා දැන් මෙන්න මෙතන තියෙනවා gigabyte UF dual BIOS කියලා. හරි. ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති MIT. ඔහොම MIT system BIOS features, firmwares, power management and save and exit. ඔයාලට මෙතන පේනවාද BIOS features කියලා එකක් settings එක. ඒක උඩ එකපාරක් click කරගන්න. හරි. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා Intel visualization technology කියලා. ඔයාලගේ දැන් මෙතන disable වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදියට ඔන්න disable වෙලා නම් තියෙන්නේ. ඔයාලා මේක enable කරගන්න ඕනේ. මම double touch කරා.
enable කියනකොට double press කරා. හරි. දැන් ඔයාලට වෙනවා මෙතන Intel Visualization Technology. ඒක උඩ enable වෙලා තියෙනවා. හරි. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ මේකෙන් close වෙන එක. ඔයාලට පේනවා මෙතන තියෙනවා ඔයාලගේ keyboard එකේ තියෙනවා F10 කියලා බටන් එක. ඔයාලා අන්නේ F10 කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න keyboard එකේ. ඊට පස්සේ මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන save and exit setup කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන yes කියන එක දෙන්න. හරි. දැන් ඔයාලට පේනවා මෙහෙම ටිකක් කියලා load වෙනවා. හරි. ඔන්න ඔය විදිහට මගේ PC එක on වෙනවා දැන්. ඔයාලට පේනවා. හරි ඔයාලට පේනවා දැන් චුට්ටක් වෙලා load වෙලා please wait කියලා පෙන්නනවා. ඔයාලගේ සාමාන්‍ය කම්පියුටර් on ඉඳින විදිහට please wait කියලා ඔයාලට පෙන්නනවා. මේක ඔයාලට පැහැදිලිද දන්නේ නැහැ. ඔය පේන්නේ ඔයාලට දැන් මෙතන please wait කියලා ඔයාලට පේනවා. හරි. දැන් ඔයාලගේ සාමාන්‍ය PC ඔයාගේ PC එක on වෙන්න මේකට password එක දීලා තියෙනවා නම් මෙහෙම enter button එක දීලා එතන ඔයාලගේ password එක search කරන්න තියෙනවා. type කරලා on වෙනවා. අපි බලමු ඔයාලගේ මේ setting එක on වෙලාද කියලා. හරි. ඔයාලා අර විදිහම අර දෙක එකක් choose කරලා Windows R කියලා ගහලා cmd enter කියලා දෙන්න. ඔයාලා මෙතන ගහන්න system info.exe කියලා ගහලා ඔගේ enter button එක දෙන්න. හරි. ඔයාලට පේනවා මෙන්න මේ වගේ දත්ත ටික ඇටලා තියෙනවා. දැන් ඔයාලගෙත් බලන්න මෙතන visualization enable in filmfare කියන තැන yes කියලා අනිවාර්යෙන් වැටෙන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. කොහොමද අද ගෙන ආපු වීඩියෝ හොඳ වෙන පහලින් තියෙන subscribe button එක click කරලා ඊට උඩින් හටන bell icon එක all දාලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ ළඟටම notification එකක් මාගේ ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.